meatball හදන්නයි යන්නේ. Carve India meatball koi thought. මොනවාද meatball දැන් අපි ඉස්සලාම ලුණු ටිකක් කපා ගන්න යන්නේ. චොත්තමන්ත එක ඉවරයි. මේ තියෙන්නේ කපාගන්න ලුණු සහ සීනින්න කපාගන්න සුදු ලුණු. සුදු ලුණු. මොකද සුදු ලුණු තලන්න ගන්නෑ. තක්කාලි ටික කපා ගන්න. ලුණු දාන්න. හරි. එහෙම පුරුදු නැහැ. මේකේ නම් නැද්ද බලන්නකෝ. මට නම් එන්න. හැබැයි අනේ බලන්නකෝ. මේ ඉන්නේ අපේ යති අමා. අම්මාගත් පාස්තා. පාස්තා. මේ තියෙන්නේ. ඇඳි කීයක්ද? අයිනේ අංගෝ. මම කියන්නේ. ඇත්තටම කිව්වොත් කොයි විතෝ කියන එක වැරදි. ක්‍රෂ් එකට ක්‍රෂ් මිරිස් එක මේකේ නිකන් දෙන්නේ නැහැ නේ. හරි අයියෝ මිරිස් කවල මරන්න හදනවා. ඊට පස්සේ තක්කාලි දාලා. අයිනේ අංගෝ. ලුණු දාන්න අමතක වෙලා. අද ලුණු නැතුව තමයි කන්න වෙන්නේ. තක්කාලි. ටික දාන්න ඕනද? තක්කාලි දාලා. හැබැයි අපේ කිචන් එක දැක්කොත් වෙන කෙනෙක් කෑම කන්නේ නැහැ. ඉතින් මේක අපේ මේක නෙවෙයි. බෙදපුරුන පාරියේ තියෙනවා. ආයෙත් දාගන්න. දාගන්න. විමර්ශ තමයි හරිද වෙනුවෙන් කෑම ටික පිසගේ මද ගින්නේ පිසගන්නේ. කොච්චර දාපන්කො මන් කියන්න. කොච්චර දාන්න ඕනේද? කිචන් හෙල්ප් ලස්සනයි. ඇද්ද? දාන්න. අපේ අම්මගේ වීඩියෝ නෙවෙයි දැන් බලන්නේ. අපේ තාත්තගේ වීඩියෝ තමයි දැන්. ඇන්ටි මම්මි කිතානවා. දැන් හස්බන්ඩ් පෝෂණය කරන්න කියලා කුළු බඩු දෙපා බලන්න නෙමෙයි කිව්වේ. දුන පහතර දාන්න කිව්වේ. මේ බලපන්කෝ. හරි පොඩ්ඩ ඉඳහා. දැන් කවලන්තර ගන්න ඕනේ. ඊට පස්සේ මෙහෙම හොඳට මික්ස් කරා. හොඳට මික්ස් තව අඩෝ කුරුඳු ටික දැන්. සිනමන් meatballs දාන්න. දාපන්. උඹෝ කරන් පැත්තකට බලන්න. දෙන්න හැන්ද කරන්නේ ඕක මේ වැදිලා දාන්න meatball. ඇන්ටි දිනේ ගලව ගන්න කොහොම නටනවා. අර බල meatballs ටික එකතු කර ගන්නවා මේ වෙලාවේදී. වාව්. ආපහු ඇන්දර පොර කරනවා. ඉරේනේ. හරිද වැඩ අද අද මම වතුරක් දාලා නෙවෙයි. උඹෝ කරන් අපේ අම්මගේ වීඩියෝ නෙවෙයි දැන් බලන්නේ. අපේ තාත්තගේ තාරිදු අප්පච්චිගේ YouTube channel එකේ ඔබට බලා ගන්න පුළුවන්. මෙන්න අපේ ප්‍රාදේ ඉස්සලා වන්න හදන්න. අපි එනම් meatballs කරේ හදලා ඉවරයි. ඒක ලේසි ඉවරයි. අපිත් හදලා ඉවරයි. ඒක නෙදිගනවා. ක්‍රෂ් එක කාලා රස කියයි. මේ එන් කරනවද? එපා එන් කරන්න. දැන් පෙන්නන්න වතුර දාලා. ඉස්සගන්න ඕනි මැදම
හිත් සොඳුරේ නුමත් නැති කළුවර යාවේ අඳුරේ අඳුරේ याद है ना याद है යති අමා ඊළඟ එකම ඊළඟ එක